අපි IELTS කරලා තමයි මෙහා ආවේ. මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ මුලින්ම කාටුන් දාලා. ලියන්නයි කතා කරන්නයි බෑ අනිත් ඔක්කොම පුළුවන්. ෆෝවර්ඩ් වෙලා තමන්ගේ බැරි එක කඩාගන්න පොඩක් ෆෝවර්ඩ් වෙන්න. ඩේ ටු ඩේ ලයිෆ් එකට අපේ ඩේ ටු ඩේ ඇක්ටිවිටීස් වලට කොහොම ඉෆෙක්ට් එකක් වෙයිද? හයි තියන්ටුඩ් සුපුරුදු බ්‍රහස්පතින්දා හුරුපුරුදු දබල ඔන්න අදත් අපි සුපුරුදු පරදි හුරුපුරුදු ඩබල ඔන්න ලයිව ඇවිල්ලා තියෙනවා. අයිබෝන් අයිබොන් දිනේශ් සතියකට පස්සේ ඉතින් අපේ සුපුරුදු වැඩසටහනත් එක්ක රයිට් සතිකට පස්සෙකුවට අපි කිපදනෙක් හම්බුණා ගිය අඟහරු වාදා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් අපි ප්ලෑන් කරා මේ අකවුන්ටින් සයිට් එකේ ජොබ් එකක් හොයාගනිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් මොනවද කියලා. ඉතින් ඔන්න මේ ඒ ගැන අපිට කීප දෙනෙක් එක්ක කතා බහක යෙදෙන්න අපි ප්‍රෝග්‍රෑම් එකක් ෂෙඩියුල් කරගෙන අපි කතා කරා. ප්‍රශ්න ආවා. ප්‍රශ්න වලට අපිට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණා නේ. මොකද අපි වැඩේ ඉතින් අපි ඒ වැඩේ කරගෙන ගියා. ඉතින් ඔව් අපි ඇඩිෂනල් වැඩක් විදිහට වැඩේ ප්ලෑන් කරේ අඟහරුවාදා. අතරම ජොබ් එකක් හොයාගන්න අයට අපිට එන හැමෝම කතා කරලා අහන පොදු ප්‍රශ්නයක් තමයි ජොබ් එකක් හොයාගන්න. ඉතින් ඒක එක සයිඩ් එකක්. accounting පැත්ත ගැන අපි කතා කරා. ඒ accounting qualification කෙනෙක් UK වල ජොබ් එකක් හොයාගන්නවා නම් කොහොමද ඒ වැඩේට ලෑස්ති වෙන්න ඕන කියන එක තමයි අපි අඟහරුවාදා කතා කරේ. ඉතින් ඒ වැඩෙත් එක්ක එකතු වෙච්ච හැමෝටම ස්තුතියි. ඉතින් අපි හිතනවා අපේ පැත්තෙන් අපි උපරිම දේවල් කරන්න පුළුවන් වුණා කියලා උපරිම දෙයක් ඒ වැඩසටහන ඇතුළේදී. ඉතින් එහෙමම ගලාගෙන ගිහිල්ලා බදාදා දවසින් පස්සේ අද සුපුරුදු බ්‍රහස්පතින්දාව අපේ සුපුරුදු වැඩසටහනත් එක්ක තමයි අද දවසේදී අපි මේ විදිහට ලෑස්ති වෙන්නේ. අද අපි ආවේ මොකටද අනුව වැඩක්. ඔව් අපි මේ දැන් මේ UK ඇවිල්ලා අපි මේ සිංහලෙන් ඉතින් පොඩ්කාස්ට් කරන අපිට ඉතින් එහෙමෙන් රික්වෙස්ට් එනවා පුළුවන් නම් ඉංග්‍රීසි වලින් කරන්න කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. ඔව් අපි IELTS කරලා තමයි මෙහා ආවේ. ඒ වුණාට අපිත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. අපි ඒ ගැන කතා කරන්න තමයි අද යන්නේ. ඒ ගැන මේක මම හිතන්නේ අපි ඉමිග්‍රේෂන් ඉෂුස් වීසා තරම්ම ඉම්පෝර්ටන්ට් දෙයක්. ඒහා සම්බන්ධ වෙන ටොපික් එකක් දිනේශ්. ඉස්සර මේ ලීගල් රික්වයර්මන්ට් එකක් වෙච්ච දෙයක්. රික්වයර්මන්ට් එකක්. ඉතින් අපි පෝස්ට් එකට දාලා තිනවා මොකද්ද B1 B2. yeah මේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් ඔව් ඉතින් ඒ ගැන කතා කරන්න යොහේ මේ අපේ භාෂාවෙන් කිව්වොත් අපි සල් බයිලා කියනකට වඩා අපි හර්ම ගෙනාගෙන් ඒ ගැන අහගමු. ඉතින් ආරාධනා ඔව් තප්පරයක් මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකද ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකද ඩාම් වෙනව ඩූම් වෙනවා? කක්කරිනා වෙනවත මට එකපාරටම ඔයා මියුට් වෙලා යනවා වගේ එකක් ආවා. සමහර විට මට ඔයා මියුට් වෙලා යනවා වගේ එකක් ආවා. අපි නිමේෂෝ ගෙන්නලා මහමු මේ කවුද මියුට් වෙන්නේ කියලා. මම දන්නවා හේතුව මචං මේ අපි අර ට්‍රම්ප්ට බැන්නනේ. ඉසයිලයක් කියලා. උන්ගේම ප්ලැට්ෆෝම්ස් වල ඉඳගෙන රයිට්. ඉතින් ඔන්න ඔක තමයි වැඩේ. රයිට් අද අපි යමු අද පොඩ්කාස්ට් එකට අද කතා කරන්න විනාඩි 10ක් අපි කතා කරා වැදගත් හැමදේම අපි කතා කරා. ඉතින් මේ වෙනකන් අපිත් එක්ක ඉන්නවනේ තව දෙයක් තියෙනවා අමතකුණා. අපි අද සබස්ක්‍රයිබර්ස්ලා 2000යි අපේ YouTube channel එකේ 2000 පැන්නා 2001යි මේ වෙනකොට. ඉතින් ඔයගලන්ට යුතුයකමක් තියෙනවා අපි මේ අහිංසක ඩබල හැමදාම බ්‍රහස්පතින්දා ඇවිල්ලා එක දිගට පැයකමාරක් යනකම් at least bathroom එකකටවත් යන්නේ නැතුව අපි පොඩ්කාස්ට් එක කරනවා. මේක උඩ ඉඳගෙන කියවනවා ඉවර යන්නේ. පොඩ්ඩක් මේ වෙනසුන්ට සබස්ක්‍රයිබ් කරලා යාළුවෙක්ගේ ෆෝන් එකක් හරි අරගෙන සබස්ක්‍රයිබ් කරන්න ඕගලන්ට වටිනවා. මේ ඉතින් ඒක හින්දා ප්ලීස් මේ අපිට දැන් මේ 10000 මේ 2000 5000 10000 කරගෙන ඉස්සරහට යන්න ඔයාලගේ ආදරය අපිට දෙන්න කියලා අපි ඉල්ලනවා. මේ ඔව් උගන්ඩාවට සල්ලි අච්චු ගහලා දෙන්න ගෙනා කියපු අයත් හිටියා. රයිට් අමතකුණා සමාවෙන්න. මේ එකඟයි. ඉතින් එහෙනම් අපි ඒ පරිවිඩෙත් එක්කම අපි එහෙනම් අපි යන්නේ කියන්නේ අපේ ගෙස්ට් අරන් එන්නයි යන්නේ. එහෙනම් ඔහොමම ඉන්න සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. 2000 පැන්න විතරයි.
අපට 2500ක්වත් අද පොඩ්කාස්ට් එකෙන් ගහලා දෙන්න බලන්න. ඕව තමයි හීන. ශ්‍රී ලංකන්ස්ලට තියෙන ප්‍රශ්න ගැන අපි ටිකටේ කතාරන් එනකොට මේක හැරුණා බිස්නස් පැත්තට. මේ හීතල මැද්දෙම අද උණුසුම් වෙන බෝම්බයක් එක පාට පත් වුණා. ඔන්න ඔබ තමයි අද වැඩේ. අද අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝවන් රාවණගේ නිමේශ් රාවණගේ අයිබෝවන්. මේ ප්‍රසිද්ධියටද මචන් නම දාගෙනති නැත්තන් මේ අමනන් හිතන්නේ ඒක මාකටින් වලට කරපු වැඩ. අර මේ සක්කති රණසිංහ වගේ මේ රාවණා කියලා කැල්ලක් දාගෙන. ඒකෙන් හරි එන කැත එකක් එන්නේ මේ ඒක රාවණා රජුරවන්ට එන අගෞරවයක්. මන් දන්න මොකද කියන්නේ නික කමක් නැගවට කොමරි මනුස්සයක නමකට නම්මන කියන එක හොඳ නෑ. ඉතින් මේ ඉතින් යාළුවනේ ඒකින්ද ඕන එකක් වාට දිරවන කියලා අපි හිතනවා. ඉතින් නිමේෂ් රාවණගේ අයිබෝවන් මචං very welcome. අයිබෝවන් තනු අයිබෝවන් දිනේෂ්. හතරවෙනි පොඩ්කාස්ට් එක අපිත් එක්ක ගැලවීමක් නෑ. පහ මං හිතන්නේ. මට සිරි 5යි. ගිය සතියකට ඔයාවේ නැහැ. හැබැයි ගිය සතියේ පොඩ්කාස්ට් එකත් විවිධ අයවලින්ම තමයි. thank you අපිට ඒකත් දුන්නට. මේ හැබැයි අපිට ප්‍රශ්න වගේක් තියෙනවා. මේ ගිය සතියේ පොඩ්කාස්ට් එකෙන් අපිට කමෙන්ට්ස් වගේක් ඇවිල්ලා තිබ්බා. අපි ඒකත් එක්ක මේ තනු මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අපිට ගොඩක් දෙනෙක් කතා කරා මේ ඒකේ අපහැදිලි තැන් කිහිපයක් පැහැදිලි කරගන්න. අපි අතන පර්සනලි ඔයගොල්ලන්ට කන්ටැක්ට් කරලා දුන්නා. අපිට කතා නොකරපු පිරිසකුත් ඇති. අද ටොපික් එක පටන් ගන්න කලින් අපි එතනින්ම පටන් ගමු. දිනේෂ් ඒකට යන්න කලින් හැමදාම සුපුරුදු පරිදි අපේ වැඩේ තියෙනවා. එහෙනම් හැමදාම කියනවා වගේ අපි පොඩ්කාස්ට් එක පටන් ගන්නකොට ඊට කලින් මතක් කරගන්න ඕනේ මේක මේ යාළුවෝ අතර වෙන සංවාදයක් වගේ. ඒක තමයි අපි මේ ප්ලැට්ෆෝම් එක ඇතුළට ගෙනල්ලා තියෙන්නේ. ඒ සංවාදය යන්නේ යාළුවෝ වගේ විල්තාලු කරගන්නවා. අපි ටෝෂ කරගන්නවා. එක එක විදිහට ගිහිල්ලා හැබැයි අපි දැනුමත් අපි ඔයගලන්ට බෙදා දෙනවා. ඉතින් මේක ඒ වගේ යන ප්ලැට්ෆෝම් එකක්, ඒ වගේ යන ප්‍රෝග්‍රෑම් එකක් ඉඳලා අපි කොෆි එකකින් චියර් කරනවා. මොකද ඊටලා දෙයකින් අපිට චියර් කරන්න බෑ. මේකින්ද චියර්ස්. අපි චියර් කරලාම වැඩි පටන් ගමු. හරි. නිමේෂ් ඉතින් අලුතෙන් අඳුන්වලා දෙන්න දෙයක් නැහැ. අපි මීට කලින් 3-4 පාරක් අඳුන්වලා දීලා තියෙනවානේ. නම කනවා අපි මචන්. ඒක ඉන්නම ඔව්. මේ ගිය සතියේ ආපු ප්‍රශ්න වලින්ම නිමේෂ් අද සාකච්ඡාව පටන් ගමු. මේ එතකොට ගොඩක් දෙනෙක් අපෙන් කතා කරලා ඇහුවා ඒ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන කරුණු ගැන. ඒ වගේ කියන්නේ එදා සමහර වෙලාවට අපිට ඒක හරියට එළියට දී ගන්න බැරි වෙච්ච මැසේජස් කීපයක් තිබ්බා. අපි චුට්ටක් ඒක ගැන අපි ගිය සතියේ කතා කරපු ටොපික් එක සහ එතන තියෙන ඒ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන දේවල් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලම අද මාතෘකාවට එමු. ඔව් ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එක අපි අත්තරම බේස් කරගත්තේ අපි දැනට කරගෙන යන ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක්. අපි අලුත් බැච් එකක් ලොන්ච් කරන්න කියන්නේ තවත් ඉම්ප්‍රූව්මන්ට්ස් එකක් බැච් එකක් ලොන්ච් කරන්න තීරණය කරා. ඒකත් එක තමයි ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එකේ එන්නේ. කෝ එක ගත්තොත් අපි කියන්නේ මූලික හරය ප්‍රෝග්‍රෑම් එකේ UK වල බිස්නස් එකක් A to Z කරන්නේ කොහොමද? මූලික ස්ක්‍රැච් එකේ ඉඳලාම කියන්නේ මුකුත්ම නැති තැන ඉඳලා මේක කෙනෙක්ව ස්පොන්සර් කරලා මේ හය කරන්න පුළුවන් ස්පොන්සර් ලයිසන් එකක් ගන්න තැනකට යනකම්ම කතා කරපු මේ ප්‍රෝග්‍රෑම් එක තමයි ගිය සතියේ තිබ්බේ. කියන්නේ අපි ඒකට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් දීලා තියෙනවා. මම කෙනෙක්ට අලුතෙකට එන්න වෙන තැන ඉඳලා මේ UK හෝම් ඔෆිස් එකත් එක්ක කම්ප්ලයන්ට් කියන්නේ අපි කන්සල්ටන්සි ෆර්ම් එකක් විදියට අපිට ආව ප්‍රායෝගික ප්‍රශ්න එකතු කරලා ඒ අයට දෙන දුම් එකතු කරලා මේ සම්බන්ධ ඉන්ට්‍රස්ට් එකක් තියෙන
ව්‍යවසායකත්වය ගැන උනන්දුවක් තියෙන එහෙම නැත්තම් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන එහෙමත් නැත්තම් මේ රටට ඇවිල්ලා මොකක්ද කරන්නේ කියලා opportunity seeking තැනක ඉන්න කෙනෙක්ට හොඳ තැනක් ආරම්භයක් ගන්න මේ ප්‍රෝග්‍රෑම් එක ආරම්භයක් විතරක් නෙමෙයි ආරම්භයේ සිට A to Z මේ අරගෙන යන්න පුළුවන් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් තමයි අපි ගිය සතියේ කතා කරේ. එතකොට ඒක ඇතුලේ කතා වුණා බිස්නස් එකක් UK වල අයිඩියා එක ජෙනරේට් කරන තැන ඉඳලා බිස්නස් අදහසක් ගන්න තැන ඉඳලා බිස්නස් එකේ රෙජිස්ට්‍රේෂන් එක ඊට පස්සේ බිස්නස් එක එතනින් එහාට ෆයිනන්ස් හැන්ඩල් කරන්නේ කොහොමද බැංක් account එක සම්බන්ධයෙන් ඒ වගේම තව බොහොමයක් දේවල් ඒක ඇතුලේ තිබ්බා. ඒතකොට බිස්නස් එකට අදාළව IT යූස් කරන එක ඒ වගේම අපි කවර් කළා මේ ඉතින් මේ ලේබල් එක අදලා දුන්නේ කවුද නිමේෂ් අපි මෙහෙම ඉන්න ඕනේ දැන් ඉතින් ඔහොම ඉන්න තියෙන්නේ ඔව් මේ අපි මෙහෙම ඉන්නලා ඉඳගෙන මේ අවධානය ගන්න හදන්නේ මේක ස්කෑන් කරන්න මේ කෝස් එකට මේ සම්බන්ධ වෙන්න අතර මේක මේ QR කෝඩ් එක තියෙන අද කෝස් එකට අදාළව අපි අද කතා කරන එකට අදාළව මේ ගිය සතියේ එකේ QR කෝඩ් එක තමයි දැන් ඩිස්ප්ලේ වෙන්නේ ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එක මේකෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන් ඉන්ට්‍රස්ට් නම් කියන්නේ මේක රෙජිස්ටර් වුණා කියලා ඔයගොල්ලෝ පේමන්ට් එකක් එහෙම කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ ෆ්‍රී රෙජිස්ටර් වෙලා කන්සල්ටන්ට් මේ අපේ කන්සල්ටන්ට්ස් ගන්න පුළුවන් කෝස් එකට අදාළව මේක බොහොම කන්වීනියන්ට් ඩිසයින් කරලා තියෙන වැඩක් මේ මාස 3කින් සති 12කින් මේ ප්‍රෝග්‍රෑම් එක හැම සතියේම එක මොඩියුල් එකක් අපි කවර් කරනවා මේ ඉතින් A to Z බිස්නස් ඉගෙන ගන්න මෙතෙන්ට එන්න මේක තමයි ප්‍රෝග්‍රෑම් එක ඊට අමතරව ප්‍රශ්න කොදිනේෂ් ටියුටර්ස්ලා කවුද මේ නිමේෂ් මේ කෝස් එකේ ඉන්නේ මේකේ සමහර මොඩියුල්ස් මම උගන්වනවා මම කියන්නේ දැනට අපේ ෆර්ම් එකේ චීෆ් කන්සල්ටන්ට් විදිහට වැඩ කරන්නේ මම එතකොට මම සමහර මොඩියුල්ස් මම ගන්නවා ඒ වගේම දැන් අපි ගත්තොත් accountancy පැත්ත වගේ ගත්තොත් මම කණෙන් පෙන්නන්න එක්කෙනෙක්ව මේ කන හරියට කියන්න මං කන නෙමේ මේ ඉතින් ඒ වගේ මේ qualified professionalsලා තමයි හැමෝම මේකට සම්බන්ධ වෙන්නේ UK ඇතුලේ වැඩක් කරන experience තියෙන අය කියන්නේ ප්‍රායෝගික පුහුණුවක් නෙමේක ඒ ප්‍රැක්ටිකල් ට්‍රේනින් එකක් දෙද්දී අපි තියරිටිකල් දේවල් කතා කරලා තේරුමක් නැහැ ඉතින් තේරුමක් තියෙන්නේ නැහැ කියලා කියන්නේ මේ තියරි වැඩක් නැහැ කියන එක නෙමෙයි මේ අපි දෙන්න හදන්නේ ප්‍රායෝගික වැඩේ කරන්න. ඒතකොට ප්‍රායෝගික වැඩේ කරන මිනිස්සු තමයි මේකට එකතු වෙන්නේ. පොතකින් බලලා බිස්නස් කියන්නේ මොනවද කියලා ඒක නිර්වචනය කරලා ඩෙෆිනිෂන් එක කියන මනුස්සයෙක් අපිට තේරුමක් නැහැ ප්‍රායෝගික පුහුණුවකදී. අපි ඇත්තටම මේ UK භූමිය ඇතුළේ බිස්නස් එකක් කරන එක එක්ස්පීරියන්ස් තියෙන එහෙම නැත්නම් accounts කරන එක එක්ස්පීරියන්ස් තියෙන ඇත්ත ක්ලයන්ට්ස් වැඩ කරන කෙනෙක්ගෙන් තමයි ඔයගොල්ලෝ ට්‍රේනින් එක ගන්න ඕනේ. ඉතින් ඒ ට්‍රේනින් එක තමයි අපි දෙන්නේ. ඔව් මම මේ ප්‍රශ්නේ ඇහුවෙත් වෙන කාරණාවක් හින්දා මොකද අපි මේ ඊළඟ කෝස් එකේදීත් මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. රයිට්. එහෙනම් බිස්නස් ගැන ඉගෙන ගන්න අපි දැන් කාලයක් තිස්සේ මේ අපේ 32 වෙනි පොඩ්කාස්ට් එකනේ. මේ 32 වෙනි එපිසෝඩ් එක. කාලයක් තිස්සේ අපි බිස්නස් ගැන කතා කරනවා, සෝෂල් රිසෝස් ගැන කතා කරනවා, ඉමිග්‍රේෂන් ප්‍රශ්න ගැන කතා කරනවා. ඉතින් මේ ඒ දැනුම තැන් වල තියෙන දේවල් අපි තැන් වලින් එක තැනින් අරගෙන තැන් වලින් අරගෙන අපි පොඩ්ඩක් දිග අර ගන්නවා මෙතන. හැබැයි ස්ට්‍රක්චර් එකකට ඒක ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔයාලට ස්ට්‍රක්චර් එකකට A to Z ඔයාලට ඒ දැනුම ගන්න අවශ්‍ය නම් මෙන්න තියෙනවා තැන. නිමේෂ් රාවණගේ ඔයාලා අපේ මම හිතන්නේ පළවෙනි හරි දෙවෙනි පොඩ්කාස්ට් එකේ ඉඳන් නිමේෂ් අපිත් එක්ක හිටියා. එයාගේ දැනුම ගැන ඔයගලන්ට ටක්ෂේරුවක් ගන්න පුළුවන්. ඒ වලින් කතා කරලා ජොයින් වෙලා බලන්න මේ තියෙන QR code එක try කරලා බලන්න ඔයාලා ගතේ තමයි වැඩේ තියෙන්නේ. එහෙනම් බිස්නස් ඉගෙනගෙන UK වල බිස්නස් කරන්න නම් මචං ඉංග්‍රීසි දැනගන්න ඕනේ. නෑ මම කියන්නේ මේ වීසා එක ගහගන්න වගේ. ඒ කතාවට ආවොත් ඕක තමයි ඉතින් අද මාතෘකාව මේ බිස්නස් ඉගෙන ගන්නවා වගේම ඒක ඩෙවලොප් කරගෙන ඒහා UK ඇතුළේ සෙටල් වෙන්න ඕන අනිත් දේ තමයි ඉංග්‍රීසි කියන එක. ඉතින් ඔන්න ඕක ගැන කතා කරන්න තමයි. ඔව්. උදේ පාන්දර ට්‍රම්ප්ච්චිට බැන්න ඉන්න මෙන්න මේ මිස් වෙනවා. එන්න ඕක ගැන කතා කරන්න තමයි අද අපි ආවේ. ඉතින් ඕක ගැන කතාව පටන් ගත්තොත් මේ ඉංග්‍රීසි කිව්වහම ඉතින් හැමෝම බය වෙන දෙයක් නේ. කඩ කියලාත් කියනවා. පොඩි කාලේ ඉඳලම අපි ඉගෙන ගන්නවා තාම අපිට ලියන්නයි කතා කරන්නයි බෑ අනිත් දේවල් පුළුවන්. එහෙම නේද දිනේෂ්?
ඔව් එකෙන් ඔව් කන්ෆිඩන්ස් එතනදී confidence. අපි try කරනවා මේ ඉංග්‍රීසි නෑ වලින් මං කිව්වේ podcast කියලා. ලියන්නයි කතා කරන්නයි බෑ අනිත් ඔක්කොම පුළුවන් එහෙමනේ. ඔය පොඩ්කාස්ට් වලින් කතා කරන්න පුළුවන් දේවල් නෙවෙයි තමයි. right. ඉතින් ඔන්න ඉංග්‍රීසි කෙනෙක් ගත්තාම UK ඇතුළේ තියෙන වැදගත්කම ඔයගොල්ලෝ අපි හැමෝම දන්න දෙයක්. ඉතින් මේ දේ වෙනුවෙන් තමයි අපි අද එපිසෝඩ් එක වෙන් කරේ. නිමේෂ්ගේ පැත්තට මම එනවා නිමේෂ් මේ UK ඇතුලේ අලුතෙන් UK වලට මූව් වෙච්ච කට්ටිය. ඉතින් පෞගේ අවුරුදු කිහිපෙම ගොඩක් පිරිසක් ආවා. ඒගොල්ලන්ට තමන්ගේ day to day activities වලදී ඉංග්‍රීසි කොහොමද වැදගත් වෙන්නේ ලංකාව වගේ සාමාන්‍යයෙන් ඒසියන් රටකින් මෙහි ඇවිල්ලා මෙහි ජීවත් වෙන්න හුරු වෙලා තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක හදාගෙන යනකොට ඒක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක දැන් ඉංග්‍රීසි වලට තියෙන වැදගත්කම මොකක්ද? ලීගල් රික්වයර්මන්ට් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඒ දේ ගැනත් අපි පැහැදිලි කරගෙනම අද සාකච්ඡාව පටන් ගමු. ඇත්තරම ස්තුතියි මුලින්ම ටන්රුත් පොඩ්කාස්ට් එකට අපිත් එක්ක එකතු වෙලා දැන් අපි ප්‍රෝග්‍රම්ස් කීපයක්ම කලා ඒ තියලා තියෙන විශ්වාසය සහ අපිත් එක්ක කරපු මේ වැඩසටහන් එක්ක විශාල පිරිසක් අපේ සේවය ලබාගෙන තියෙනවා. ඉතින් ඇත්තරම සතුටුයි අපි පටන්ගත්ත තැන ඉඳලා කතා කරොත් බිස්නස් වලදී අපි මහිතන ඔගලන් දෙවනි පොඩ්කාස්ට් එකේ තමයි පළවෙනි ප්‍රෝග්‍රෑම් එක කරේ UK බිස්නසස් ගැන මේ කොහොමත් අපි මහිතන එතන ඉඳලා මේ දක්වා ක්ලයන්ට්ස්ලා 40කට වඩා අපිත් එක්ක වැඩ කරනවා අපේ සර්විස් එක අරගන්නවා. ඉතින් UK කියන්නේ අපි UK මාකට් එක ඇතුලේ ලංකාවේ බිස්නස් බොහොම ආඩම්බරෙන් කියන්න පුළුවන් 40ක් මේ මාස කිහිපය ඇතුළත එස්ටැබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් ඒක එකකින් UK ඉකොනොමි එකට කන්ට්‍රිබියුෂන් එක ඊට වඩා ලංකාවේ ඉකොනොමි එකට කන්ට්‍රිබියුෂන් එක මේ එස්ටැබ්ලිෂ් බිස්නස් වල ප්‍රතිලාභ ලංකාවත් ලබනවා. ඉතින් නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඒකට ඒකේ ක්‍රෙඩිට් එකේ විශාල ප්‍රමාණයක් අපි ගන්න කැමති ටෙරියන් රුත් දිනේෂ්ට සහ තනුජයට මේ සම්බන්ධයෙන් දුන්න අවයානස් එකට පොඩි එකක් දෙන්න මේ ඔයාලට ඕනද ටික දිනේෂ් සෑහෙන වෙලා බලන් හිටියා. වට මේක දෙන්න ගන්න අපි අර මේ 104ක් අපි බිස්නස් ස්ටාර්ට් කරයි කියලා කියාගෙන ආවනේ මේක ඇතුලේ. ඒ 42 මෙයා දුන්නේ. ඉතුරු ඒවා ඉතින් තව හිම්මෙන් එනවා. ඔයගොල්ලන්ට ගෙස් කරගන්න පුළුවන්. අපි ප්‍රූව් කරලා තියෙනවා. ඕනේ මේ. මේ ඔය ලකුණ ගන්න වෙලාවේ දාගන්න. අපි ප්‍රශ්න දෙකට යමු. හරි. එහෙනම් අපි ප්‍රශ්න දෙකට යමු තනුජේගේ. පළවෙනි ප්‍රශ්නේ කතා කරොත් අපි දන්නවා 2021 ඉඳලා දැන් ලොකු කතා බහකුත් ලක් වෙනවනේ කෑවර්කර්ස්ලා කියන්නේ මේ දැන් මේගොල්ලෝ අතන මේ වචනේ අපි පාවිච්චි කරනවද නැද්ද කියන්නේ කොහොමද වයිට් පේපර් එකේ මේගොල්ලෝ කතා කරනවා මේ ලෝ ස්කිල් වීසා කියලා. ඉතින් ඔය කැටගරි වල කියන්නේ level 3 එකේ මට්ටමින් ස්කිල් වර්කර් වීසා ඉෂු කරන්න ගත්තට පස්සේ 2019 2021 මේ කොවිඩ් වලින් පස්සේ විශාල ප්‍රමාණයක් කොවිඩ් අතරතුර සහ විශාල ප්‍රමාණයක් කෑවර්කර්ස්ලා මේ රටට ආවා. ඒගොල්ලෝ ආවේ වැදගත් සේවයක් කරන්න. ඉතින් ඒ සේවය කරන්න ඒගොල්ලෝ එද්දී සාමාන්‍ය අනිත් අයට වගේම ඩිපෙන්ඩන්ස්ලාට විශේෂයෙන් මේ ෆැමිලි එක අරන් එන්න අවස්ථාව ලැබුණා. පස්සේ ඒ අවස්ථාව අහිමි කළාට ඒ ආව කාලය ඇතුළත ඒ ආව හැමෝටම එන්න පුළුවන් වුණා ඉංග්‍රීසි සම්බන්ධයෙන් කියන්නේ පළවෙනි මේන් ඇප්ලිකන්ට්ගේ ඇරෙන්න ඩිපෙන්ඩන්ට්ලා කාගේවත් ඉංග්‍රීසි භාෂාවේ ඇගීමක් ලක්ුණේ නැහැ. ඒ නිසා තමන් ඉංග්‍රීසි මට්ටම මොකක් වුණත් මේක ඉංග්‍රීසි කතා කරන රටක් වුණාට ඒ හැමෝටම මේක ඇතුළට එන්න පුළුවන් වුණා. ඉතින් ඒක ගැටුවක් කියන එක නෙමෙයි. හැබැයි ඒ අය මෙහෙට ආවට පස්සේ ප්‍රායෝගික ගැටලු කීපයකට මුහුණ දෙනවා. ඉතින් ඒ සමාජෙත් එක්ක කොහොමද ඒ සමාජයට අන්තර්ග්‍රහණය වෙන්නේ කොහොමද? ඒ සමාජයේ ප්‍රායෝගිකව වැඩ කරගන්නේ කොහොමද? ඇත්තටම එදිනදා ජීවිතේ විශාල වශයෙන් මේ ලක් වෙලා ආතතියට ලක් වෙලා ඉන්න තත්ත්වයක් තිබ්බා. මොකද ලංකාවේදී අපි මිනිස්සු හම් වෙනවා කතා බහ කරනවා. ඉතින් මෙහෙදී ඒ ජීවිතේ සම්පූර්ණයෙන්ම නැති වෙලා මේ නිකන් ලොකු ප්‍රශ්න ගොඩක ලොකු ස්ට්‍රෙස් එකක ඉන්න මිනිස්සු අපි දැක්කා. ඉතින් ඒකට හේතුව සමහරවිට ඉංග්‍රීසි බැරිම කමක් නෙමේ අර එදිනෙදා ජීවිතේට එදිනෙදා UK කල්චර් එකත් එක්ක අන්තර්ග්‍රහණය වෙන්න මට්ටමට ඉංග්‍රීසි නැති එක. ඉතින් මේක මේ ඉංග්‍රීසි අපි සමහර වෙලාවට අපි පොඩි කාලේ නම් ඉංග්‍රීසි ඉගෙන ගන්නවනේ. ඉගෙන ගත්තට අපි අර ප්‍රායෝගිකව ඒකට අන්තර්ග්‍රහණය වෙන්න කියන අලුත් මේ ඉංග්‍රීසි සංස්කෘතියකට ඇතුල් වෙන්න අපි දැනන් හිටියේ නැහැ. ඒ වගේ ප්‍රශ්නත් එක්ක පීඩනයට ලක් වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේ පිරිසකට මේක හොඳ අවස්ථාවක්. කියන්නේ මේ
මේ ඉංග්‍රීසි වැඩි දියුණු කරගන්න අපි ගේට්වේ එකක් තමා මේ අපේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් එතන අනිත් එක දෙවෙනි ප්‍රශ්නට අපි ගියොත් ඇයි මේ දැන් කතා කරන්න වැඩිපුරම කියන එක දැන් මුලින් මේක ප්‍රායෝගික උවමනාවක් විතරක් යම් මට්ටමකට. නමුත් දැන් මේක ලීගල් රික්වයර්මන්ට් එක. අලුත් වයිට් පේපර් එකත් එක්ක සහ මේ අලුතෙන් හඳුන්වලා දෙන ඉමිග්‍රේෂන් ලෝස් එක්ක කලින් ඩිපෙන්ඩන්ට්ලට ILR එකට යද්දි තිබ්බ A1 A2 වගේ තිබ්බ බොහොම අවම බේසික් මට්ටමේ ඉංග්‍රීසි අවශ්‍යතාවය දැන් B1 දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ස්කිල් වර්කර් කෙනෙක්ට UK වලට එන්න තිබ්බේ B1 ඉස්සර. ඒ කියන්නේ IELTS ගත්තොත් 4.0 each band. ඉතින් ඕක සාමාන්‍ය IELTS එහෙම ගැන දන්න අය දන්නවා. each band 4.0 කියන්නේ එච්චර ලොකු මට්ටමක් නෙමෙයි. ඉතින් ඒක මේ ගොඩක් වෙලාවට පහසුවෙන් ගන්න පුළුවන් මට්ටමක්. ඉතින් මේ මට්ටම තමයි මෙහෙ ස්කිල් වර්කර් කෙනෙක් විදිහට එන්න කලින් බැලුවේ. නමුත් ඒක දැන් B2 level එක දක්වා ඉහළ දංගලා තියෙනවා මේ ජනවාරි ඉඳලා. ඉතින් එතකොට ඒකත් එතකොට IELTS level එක ගත්තොත් 5.5 මම හිතන්නේ 5.5 level එකෙන් උඩ ඉස්සර ස්ටුඩන්ට් එනවා නම් ගන්න ඕනේ level එකෙන් උඩ දැන් වර්කර් කෙනෙක් විදිහට එනවා නම් ගන්න ඕනේ. ඉතින් ඇකඩමික් level එකටම දැන් ඉංග්‍රීසි බලනවා මේ ස්කිල් වර්කර් වීසා එකට ආවත්. ඉතින් ඔය වගේ ලීගල් රික්වයර්මන්ට්ස් සුත් හැදිලා තියෙනවා ඉස්සරහට මේ රටේ ඉන්නව නම් සහ තව දුරටත් තමන්ගේ වීසා දික් කරගන්නව නම් මේ රික්වයර්මන්ට් එක අනිවාර්යයෙන්ම ෆුල්ෆිල් කරන්න ඕනේ. ඉතින් ඔය ප්‍රායෝගික හේතුව සහ ඒ වගේම මේ වීසා සහ ඉමිග්‍රේෂන් වලට අදාළව මේ රටේ පවතින ඉදිරියටත් යන්න අවශ්‍ය කරන ඔය සාධක දෙක මත තමයි අද මේ මාතෘකාව මෙච්චර කතා බහට ලක් කරලා තියෙන්නේ. right මේ නිමේෂ් පොඩි ප්‍රශ්නයක්. දැන් ඔය අපිට හැමතැනින්ම ඇහෙන වචන දෙක ගන්න B1 B2 කියලා මේ දවස්වල Facebook එකට ගියොත් post දකින්නවා හැමතැනම lessons තියෙනවා. B1 B2 කියන්නේ මොකද්ද? ඒකේ තියෙන වැදගත්කම මොකද්ද? ඒක කොහොමද මේ දවස්වල ඔච්චර ජනප්‍රිය වෙලා තියෙන්නේ නිමේෂ්? B1 B2 කියලා කියන්නේ levels දෙකක්. අපි දැන් ලංකාවේ අපි O level වලට සමාන කරොත් නිකන් අපි O level වල ගන්නවා S එක, C එක, B එක, A එක ඔය වගේ තියෙනවනේ අපි ගන්න ලකුණු මට්ටමට දෙන මේ ක්‍රෙඩිට් එක. ඒ වගේ යුරෝපයේ ඉංග්‍රීසි මයින පොදු ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා. ඒකට අපි කියනවා CEFR කියලා. Common European Framework Reference කියලා. ඉතින් ඒකෙන් අපිට ඒකේ දීලා තියෙන වෙන් කරලා තියෙන ඉංග්‍රීසි භාෂාවට අදාළව levels 6ක්. A1 A2 B1 B2 C1 C2 කියලා. හරිද? ඉතින් ඒ සඳහා පිළිගත්ත විභාග වලින් ඔය මට්ටම් පාස් කරනවා. ඒ එකක් තමයි IELTS කියලා කියන්නේ. තව එකක් තමයි PTE කියලා කියන්නේ. ඒ වගේම තව තියෙනවා Trinity College, Cambridge ඔය වගේ එක එක සාමාන්‍ය ලංකාවේ මෙහෙන් පිටින් ඉඳලා එනවා නම් කරන්න තියෙන ලංකාවට ගොඩක් වෙලාවට IELTS සහ PTE කියන දෙක තමයි ප්‍රධාන බට් මේ රට ඇතුළේ ඉන්න අයට තව තියෙනවා ඔය මේ Trinity College ඒ වගේම මේ Cambridge වගේ තව එක්සෑම්ස් වර්ග තියෙනවා මේ ඇතුළේ ඉන්න කෙනෙක්ට ඔක ප්‍රූව් කරන්න පුළුවන් UK වල. ඉතින් දැන් මේ වෙලාවේ අපේ ඔඩියන්ස් එකත් ගොඩක් වෙලාවට මේ රට ඇතුළේ ඉන්න අයනේ. ඉතින් ඔය මේ ඕගොල්ලෝ මේ බහුතරයකට ඔය හැම ඔප්ෂන් එකම විවෘතයි. ඉතින් සාමාන්‍යයෙන් අර අපේ පොදු මතයක් තියෙනවා IELTS මේ ෆෝමැට් එක ටිකක් අමාරුයි කියලා. ඊට සාපේක්ෂව Trinity College වගේ එක්සෑම්ස් වලින් අචීව් කරන එකේ යම් පහසුවක් තියෙනවා ඒ ෆෝමැට් එකත් එක්ක. ඉතින් ඒ අවස්ථා තියෙනවා. කොහොමත් මේ ඕක තමයි පොදුවේ මේ සරලව මේ B1 B2 කියලා කියන්නේ. එතකොට A1 A2 තමයි මූලිකම බේසික් ලෙවල් එක. හරිද? B2 B1 B2 යන්නේ ඉන්ටර්මීඩියට් ලෙවල් වලට. කියන්නේ මේ එතනින් එහාට C1 C2 වගේ ගියාම ඒ කියන්නේ ෆ්ලුවන්ට් ප්‍රොෆෙෂනල් ලෙවල් එක. සාමාන්‍යයෙන් අවුරුදු 3කට වැඩි බැචලර්ස් ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් ඔයාගේ CFR ලෙවල් එක C1 C2 වගේ ලෙවල් එකකට යන්න පුළුවන්. මේ ඔයගොල්ලෝ දැකලා ඇති සාමාන්‍ය මේ රටට ආවම comparability statement එකක් ගන්න පුළුවන් අපිට අපේ ලංකාවේ කරපු ඩිග්‍රී එක ඉංග්‍රීසි මීඩියම් නම් කරලා තියෙන්නේ. අපිට පුළුවන් ඒකේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ප්‍රූව් කරන්න. ඉතින් එතකොට ඒ comparability statement එක ගොඩාක් අයට ඇවිල්ලා ඇත C1. හරි C2. ඒ කියන්නේ සාමාන්‍ය අවුරුදු 3ක බැචලර්ස් ඩිග්‍රී එකක් ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න තියෙනවා නම් අර ප්‍රොෆෙෂනල් එහෙම නැත්නම් මේ ෆ්ලුවන්ට් ලෙවල් එකට තමයි ඉංග්‍රීසි ඇසස් කරන්නේ. එතකොට එහෙම බැලුවම මේ B2 B2 කියන්නේ එච්චර අමාරු දෙයක් නෙමෙයි. හැබැයි ඒකට හරියට ලෑස්ති වෙන්න ඕනේ. ඉතින්
ඔයක තමා මේ මේ කමුතු දෙයක් නෙමෙයි අර සරලවම අපේ O level වල ABCD දෙනවා වගේ මේ යුරෝපයේ තියෙන ඉංග්‍රීසි මයින්ඩ් තියෙන ෆ්‍රේම්වර්ක් එකේ තියෙන අකුරු කියන්නේ මේ levels 6 තමා ඒ 6න් මැද තියෙන levels දෙක තමා B1 B2 කියලා කියන්නේ. right නිමේෂ් ඔකත් එක්කම අතුරු ප්‍රශ්නයක් දැන් ඔයා මේ ඩිග්‍රී එකක් ඉක්වල් කරානේ ඔතනදීම අපි ඔහොම පැහැදිලි කරගෙන යමුද මාස්ටර් එකක් කරොත් මොන වගේ ලෙවල් එකක්ද PhD එකක් කරොත් මොන වගේ ලෙවල් එකක්ද කියලා මොකද බලන අය සමහරවල් මාස්ටර් කරපු කට්ටියත් ඇති ඒගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් දැනට මේ ඉංග්‍රීසි ප්‍රූව් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉංග්‍රීසි මීඩියම් කරලා තියෙන ඩිග්‍රී එකක්. මේ අපිට UK මාස්ටර් එකක් එන UK ඩිග්‍රී එකක් තියෙනවනේ අමුතු ඉංග්‍රීසි ප්‍රූව් කරන්න අවශ්‍යත් නැහැ. අපිට ඒකම යූස් කරන්න පුළුවන් ස්ට්‍රේට් අවේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක සහ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක පාවිච්චි කරලා අපිට ඉංග්‍රීසි ප්‍රූව් කරන්න පුළුවන් වර්ක් වීසා එකදී. අනිත් ක්‍රමය තමයි අපි මේ රටේදී ඉගෙනගෙන නැහැ කියමු. හැබැයි අපි ලංකාවේදී ඉගෙනගෙන ලංකාවේ හෝ වෙන රටක ඉගෙනගෙන තියෙනවා නම් අපේ ඩිග්‍රී ඉංග්‍රීසි මීඩියම් ලා ඉගෙන ගත්තේ රෙකග්නයිස්ඩ් යුනිවර්සිටි එකක් නම් අපිට පුළුවන් ඒ යුනිවර්සිටි එකෙන් medium of instruction letter එකක් ඉල්ලගෙන ඒකේ transcript එක සහ degree certificate එක ඔය කියන document තුනම අවශ්‍ය වෙනවා. ඒක UK ECTS කියලා website එකක් තියෙනවා. ඉස්සර කිව්ව UK NARIC කියලා. ඕකට upload කරලා අපිට අරගන්න පුළුවන් මේ comparability statement එකක් මේ අපේ English level එක UK මේ European framework එකේ මොන level එකේද තියෙන්නේ කියලා. සාමාන්‍ය ලංකාවේ bachelor's degree එකක් C1 C2 level එකේ approve වෙනවා. ඉතින් ඒක more than enough. right හරි. ඉතින් ඔය කතාවත් එක්ක මේ දැන් UK ඇතුලේ ඉන්න කෙනෙක් නම් අපි කියමු ඉංග්‍රීසි knowledge එක බිඳුවෙන් පටන් ගන්න කෙනෙක් කියලා. කොහොමද ඔය වැඩේට ලෑස්ති වෙන්න ඕනේ මේ? කොතනින්ද පටන් ගන්න ඕන? කොහොමද හැඩ ගහන්න ඕන? ඒ ටික ගැනත් අපි කතා කරමු. ඔව් ඒක තමයි ඇත්තටම ගොඩාක් අය දන්නේ නැත්තේ පටන් ගන්න තැනනේ. පටන් ගන්න තැනදී ගොඩාක්ම අපි වරද්ද ගන්න දේ තමයි අපි හිතනවා මේ හැමෝම කතා කරන්නේ මේ perfect grammar අපි වැරද්දුවොත් මේකට මිනිස්සු hina වෙයි කියලා. මේ UK වල ඉන්න native speaker කෙනෙක්වත් හැම වෙලෙම perfect grammar කතා කරන්නේ නැහැ. කතා කරන්නේ ප්‍රායෝගික අවස්ථානුකූල language එකක් විතරයි. ඉතින් අපි පටන් ගන්න ඕන තැන තමයි අපි එදිනදා ජීවිතේ හම් වෙන දේවල් වලට communicate කරන එක. ඔයා වැරදි දෙයක් කිව්වා කියලා ඒක ගොඩක් වෙලාවට වෙන කෙනෙක් ගණන් ගන්නෙත් නෑ. ඒක not relevant. ඒක අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ ඔයා කමියුනිකේට් කරනවාද කියන එක විතරයි. එදිනදා ජීවිතේදී මම මේ කතා කරන්නේ. අපි මේ ඇකඩමික් එහෙම නැත්නම් highly professional දේවල් වලට වෙනම කතා කරමු අපි. හැබැයි මම මේ කතා කරන්නේ පටන් ගන්න තැන. පටන් ගන්න තැනදී එදිනදා ජීවිතේ ඔයා වැදගත් වෙන්නේ ඔයා කියන දේ අනිත් කෙනාට තේරෙනවද කියන එක විතරයි. ඒක මොන විදිහටද කියන්නේ කියන එක අදාළ නැහැ. ඇත්තටම. ඉතින් එතනින් ඔයා පටන් ගත්තාම ඒ confidence level එක කෙනෙක්ට උත්තරයක් දෙන එක එහෙම නැත්නම් කෙනෙක් කියන දෙයක් ග්‍රහණය කරගන්න එක ඒකට ප්‍රතිචාර දක්වන විදිය විතරයි වැදගත් වෙන්නේ. ඉතින් මෙතන මේ රටේ ඉන්න යුරෝපියන්ස්ලා බහුතරයක් ගත්තොත් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. කියන්නේ සුදුහම තිබ්බට හැමෝටම ඉංග්‍රීසි කතා කරන්න බෑනේ. මේ රටේ ඉන්න নানা ආකාර මේ යුරෝප් විශේෂයෙන්ම ඊස්ටර්න් යුරෝපියන්ස්ලා ගත්තොත් ගොඩාක් වෙනට අපි කියන්නේ මේ බොහෝම දුර්වල මට්ටමක ඉංග්‍රීසි තියෙන්නේ. ඒක දුර්වලයි කියන්න අවශ්‍යත් නැහැ. මේ මිනිස්සු කමියුනිකේට් කරනවා. ඒක එක්තරා ඉංග්‍රීසි භාෂාව කියන්නේ එක්තරා ටූල් එකක් විතරයි. ඒක අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා. ඉතින් ඒකෙන් ඊට වඩා එහා වැඩක් ගන්න නැත්නම් මේ මිනිස්සු එතනින් එහාට යන්නේ නැහැ. හැබැයි මම මේ කතාව කියන්නේ කන්ෆිඩන්ස් හැදෙන්න. ඒ මිනිස්සු මේ රටේ අවුරුදු ගානක් ජීවත් වෙනවා. මේ යුරෝපියන් මේ සෙටල් වෙලා ඉන්නවා. මේක අමුතු දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ හැමෝමත් කතා කරන්නේ සමහරලාට ඔයාට වඩා දුර්වල ඉංග්‍රීසි. ඉතින් ඒ නිසා ඒක සාමාන්‍ය දෙයක් මේ රටේ ඇතුළේ. ඔයා ඉංග්‍රීසි ග්‍රැමර් වැරද්දුවා කියලා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක කවුරුත් ගණන් ගන්න නැහැ. කාටවත් අදාළත් නැහැ. ඔයා කමියුනිකේට් කරනවා නම් අදහස එච්චරයි. එහෙමනම් පටන් ගන්න ඕනේ අපි පර්ෆෙක්ෂන්ස් අතරින්. මේ ග්‍රැමර් හරියට හදාද පර්ෆෙක්ට් කර එක නෙමෙයි. එදිනදා ජීවිතයේදී අපි කරන ඇක්ටිවිටි කීපයකට අදාළව ඒ අදහස් තමන්ට ඕන කරන අදහස තනි වචනෙන් වෙන්න පුළුවන්, වචන දෙකෙන් තුනෙන් වෙන්න පුළුවන් ප්‍රකාශ කරන්න පුරුදු වෙන්න. ඒ තනි වචනෙන් පටන් ගන්න එක තමයි වචන 4 5 වෙන්නේ, වචන 10 වෙන්නේ, සෙන්ටෙන්ස් වෙන්නේ, පැරග්‍රාෆ් වෙන්නේ. ඉතින් පටන් ගන්නයි ඕනේ. එතන නිමේෂ් මේ අපිට වුණත් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නකොට ආපු මුල්ම කාලේ ආපු ප්‍රශ්නයක් තමයි අපිට හිතින් අපිට කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි. හැබැයි අපි ඇත්තටම කතා කරන්න යද්දී වචන එන්නේ නැහැ කියන එක. ඒක තමයි මම හිතන්නේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ. ඒකට මම හිතන්නේ මගේ පැත්තෙන් මම පුරුදු වුණ දේ තමයි මචං ඉතින් දන්න වචන වලින් අපි ග්‍රැමර් හිතන්නේ නැතුව කතා කරපු එක.
තාමත් අපි අපේ ඉංග්‍රීසි වල අපි පර්ෆෙක්ට් නෑ. හැබැයි අපිට කෙනෙක් එක්ක ඒක ප්‍රශ්නයක් නැතුව කතා කරන්න පුළුවන්. මේ දැන් වචන ගලාගෙන එනවා. මං කියන්නේ මේ අපි ඒ ප්‍රැක්ටිස් එක අපි දෙන්න. මොකද මං හිතන්නේ මේ අපිත් එක්ක අපේ භාෂාව දන්න නැති කෙනෙක් අපිත් එක්ක කමියුනිකේට් කරන්න වෙන ඔප්ෂන් එකක් නෑ. එයාට අපිත් එක්ක ඉංග්‍රීසි වලින්ම තමයි කතා කරන්න වෙන්නේ. සමහරවිට කඩේකට ගියත් එහෙම සමහරවිට වචනයක් දාලා බලනවා හින්දියෙන් හරි තමිල් වලින් හරි. හැබැයි අපි ශ්‍රී ලංකන් කියලා කිව්වට පස්සේ ඒගොල්ලෝ අපිත් එක්ක ඉංග්‍රීසි වලින් try කරනවා. ඉතින් හොඳම දේ අත් forward වෙලා තමන්ගේ බැරිය එක කඩා ගන්න පොඩ්ඩක් forward වෙන්න. ඔයාලට සමහර විට මේ වගේ course එකකින් ඒ confidence එක හැදෙනවා. ඉතින් මේ එක ගන්නවාට මේක පොඩි උත්තේජනයක් මේ දාගන්න ඇඟට දාගෙන join වෙලා බලන්න නේද? ඔව් ඒ කියන්නේ මේ ඔව් අපිට වැරදුනේ උතනනේ අපි පොඩි කාලේ ඉඳලම ඉංග්‍රීසි ලියන්න පුරුදු වුණනේ. එක වසරේ ඉඳලම මොන්ටිසෝරි යන කාලේ ඉඳලම අපි ලියපු එක කරේ. දැන් තමයි කතා කරන්නේ. ඉතින් අර අපි හුරු වෙලා තින්නේ අර මේ හරියට ග්‍රැමර් එක්ක ඕක ලියන්න. ඉතින් අපේ රටේදී try කරන්නේ අපි ඒ ග්‍රැමර්ත් එක්කම කතා කරන්න. හැබැයි මෙහි ආවම තේරෙනවා වචන දෙක තුනක් කියලා අදහස ගලප ගන්න පුළුවන් නම් ඒක තමයි ඉංග්‍රීසි කියන්නේ. සාමාන්‍යයෙන් day to day නේද ඉංග්‍රීසි? අනිවාර්යයෙන්. ඉතින් day to day ඉංග්‍රීසි එහෙමයි. day to day ඉංග්‍රීසි වලදී මේ අපි මුලින් සංවේදනය කරන්න පටන් ගත්තට පස්සේ ඒක දවසින් දවස improve වෙනවා නේ කියන්නේ. අපි පටන් ගන්න අවශ්‍ය. අපි පටන් ගත්තට පස්සේ අපි අද කතා කරන වචන තුනට හතරවෙනි වචනයට එකතු වෙනවා. එහෙම ගිහිල්ලා අපි මාසයක් දෙකක් කතා කරද්දී ඒක බොහොම ප්‍රශස්ත තැනකට එනවා. ඒ තැන එන්න නම් කොහෙන් හරි පටන් ගන්න ඕනේ. මේ පටන් ගන්න එක ප්‍රශ්න වෙලා දෙන පටන් ගන්න ලැජ්ජයි. කෙනෙක්ට දෙයක් ගිහිල්ලා කියන්න මේ මොනස hina වේද මොනා හිතයිද එහෙම කවුරුත් මුකුත් හිතන්නේ නැහැ මේ රටේ නම්. ලංකාවේ වෙන්න පුළුවන්. ලංකාවේ අපි හැමදේටම ජජ් කරනවානේ. හැබැයි මෙහෙදී වැඩ කරන කෙනෙක් විදිහට මේ රටේ අතිශය බහුතරයක් ඉංග්‍රීසි කතා කරන එහෙම තමයි. අපි සාමාන්‍යයෙන් එදිනදා ව්‍යවහාරය කියන්නේ බ්‍රෝකන් ඉංග්‍රීසි කියන්නේ. ඒක ඔය කතා කරන බ්‍රෝකන් ඉංග්‍රීසි තමයි මේ රටේ බහුතරය. විශේෂයෙන්ම යුරෝපියන්ස්ලා. මේ ඇවිල්ලා. ඉතින් මේ හැමෝම කතා කරන්නේ එහෙමයි. බොහොමත්ම කියන්නේ බොහොම නිකන් 10%ක් 5ක් වගේ ප්‍රමාණයක් තමයි හරියටම මේ ගලවලා ඉංග්‍රීසි කතා කරන්නේ. මේ අවුරුදු ගාණක් ඉඳලා. මට හම්බෙලා තියෙනවා මේ සාමාන්‍යයෙන් මේ ලිතුවේනියා ඒ වගේ රටවල් වලින් ආව අය අවුරුදු මෙහෙ 15 20 ඉඳලත් තාමත් ඉංග්‍රීසි හරියට කතා කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ එච්චර ඒක ලොකු දෙයක් නෙමෙයි ඒගොල්ලන්ට. ඒක ලොකුට හිතන්නේ නැහැ ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා වැදගත් වෙන්නේ පටන් ගන්න එක සරලව ඒක පටන් ගන්න ලේසිම තැන තමයි එදිනදා ජීවිතේ තමන්ගේ පුංචි දේවල් කඩේකට ගිහලා මම හරි දෙයක් ඉල්ලන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාමක් හරි වැඩ කරන තැනක දෙයක් වෙන්න පුළුවන්. ඒ දේවල් කමියුනිකේට් කරද්දී කියන්නේ තමන් හොඳටම දන්නම දෙයක් කමියුනිකේට් කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔය කොන්ෆිඩන්ස් හැදෙනවා. අනිත් වැදගත් වෙන්නේ ඉතින් අපි මේ ප්‍රෝග්‍රෑම් එකක් කරා කතා කරන්නේ අන්නේ කොන්ෆිඩන්ස් දෙන්න තමයි මේ කියන්නේ මම කියන්නේ අපේ මේ අද පොඩ්කාස්ට් එක අපි උත්සාහ කරන්නේ ඒක. ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා අපේ විවිධ මේ ඉන්ට්‍රොඩියුස් කරන කෝසස් වලින් උත්සාහ කරන්නේ ඒක ගොඩ ගන්න තමයි. හරි. ඉතින් ඔන්න ඔහොමයි අපි කතාව ගලාගෙන ආවේ. රයිට්. මම එහෙනම් ආයෙත් ඉංග්‍රීසි පැත්තට හැරෙනවා. එතකොට නිමේෂ් ඔය කතා කරපු අපි දැන් කතා කරා ඉංග්‍රීසි වල UK තියෙන වැදගත්කම B1 B2 එකට ලෑස්ති වෙන්න ඕන. ඇයි? ඉතින් ඒ වැඩේ කොතනින්ද පටන් ගන්න ඕන? ඔය දේවල් ඔක්කොමත් එක්ක විවිධ මේකට දීලා තියෙන ඔප්ෂන් එක මොකක්ද? මොකක්ද ඔයගොල්ලන්ගේ මේ ප්‍රෝග්‍රෑම් එක? කොහොමද මේ වැඩේ වෙන්නේ? ඉතින් කෝස් එක ඇතුලේ ඒ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මොනවද ඔයගොල්ලෝ කතා කරන්නේ? මෙන්න ඒකට අවස්ථාව ඔයාට ඒ ටික ඔඩියන්ස් එකට දෙන්න. ඔව්. මේ ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා තියෙන්නේ අත්‍තරම ඕනම ලෙවල් එකක මේ සඳහා අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට ඇක්සසිබල් විදියට. කියන්නේ මේ කෝස් ඒ කියන්නේ ඕනම මට්ටමක ඉඳලා කියන්නේ අපි හිතමු දැන් 0 ලෙවල් එකේ ඉඳලා අපිට මේ අවශ්‍යතාවය තියෙනවානේ. අවශ්‍යතාවය විතරයි මේ කෝස් එකට සම්බන්ධ වෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් බොහොම සරල තැනක ඉඳලා B1 B2 එක්සෑම් එකට මේ කොන්ෆිඩන්ස් ලෙවල් එක හදන තැන දක්වා මේ කෝස් එකෙන් අරන් යනවා. එක්සෑම් එක ට්‍රේනින්. අතරම මෙතන කෝස් දෙකක් තියෙනවා. පළවෙනි කෝස් එක වෙන්නේ මේ බේසික් ලෙවල් එකේ සිට B1 දක්වා හදන එක. ඊළඟ කෝස් එක වෙන්නේ කෙලින්ම සාමාන්‍ය ඉංග්‍රීසි මට්ටමක තියෙන කෙනෙක්ට වර්ක් වීසා එකට ස්විච් වෙන්න. තමන් දන්නවනේ තමන්ගේ මට්ටම කියන්නේ මේ දැන් හැබැයි සමහරු ඉන්නවා මේ යම් මට්ටමකට ඉංග්‍රීසි තියෙනවා. නමුත් මේ B2 ලෙවල් එකේ එක්සෑම් එකක් ෆේස් කරන්න තරම් කොන්ෆිඩන්ස් නැහැ. ඒ වගේ ලෙවල් එකකින් ඉන්න කෙනෙක්ට අපිට කෙලින්ම B2 මේ ඉන්ටර්මීඩියට් කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්.
එතකොට එතනදී අපි එතන ඒ කෝස් එකේදී වෙන්නේ එක්සෑම් ප්‍රැක්ටිස් කරන එක. එතකොට එතනදී එක්සෑම් එක ටාගට් කරලා සම්පූර්ණයෙන්ම අරගෙන යනවා. හැබැයි මේ B1 අපේ මේ අපි අද කතා කරන මේ day to day English program එකේදී මේ practical English to for life in UK කියන එකේදී අපි මේ බලාපොරොත්තු වෙන්නේ කෙනෙක් UK වලට ආවම අපි හිතමු ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ඩ්‍රයිවිං ටෙස්ට් එක ලියා ගන්න තරම්වත් කන්ෆිඩන්ස් නැතිව ඉන්න අය ඉන්නවා. ලංකාවේ එක්ස්පර්ට් ඩ්‍රයිවර්ස්ලා අඩි 40 ලවයි. හැබැයි එක්සෑම් එක පාස් කරගන්න බැරුව අසරණ වෙලා ඉන්නවා ලයිසන් එක ගන්න. ගොඩාක් රැකියා අවස්ථා මග ඇරෙනවා. අන්න ඒ ලෙවල් එකේ ඉඳලම GP ගාවට ගිහිල්ලා තමන්ගේ ලෙඩේ හරියට කියා ගන්න බැරුව ඉන්නවා. ඉතින් ඔය වගේ සරල තැන්වල ඉඳලා තමන්ගේ එදිනදා ජීවිතයට අවශ්‍ය කරන දේවල් ටිකේ ඉඳලා අර වීසා එකට අවශ්‍ය කරන B1 B2 ලෙවල් එක දක්වා මොඩියුල්ස් 12කින් මාස 3කින් මේ කෝස් එක ඩිසයින් කරලා තියෙනවා උගන්වන්න. එතකොට අපි සම්පූර්ණයෙන්ම ග්‍රැමර් සහ මේ බේසික්ස් අතහැරලා නෙමෙයි මේ කතා කරන්නේ. අපි බොහොම ක්‍රියේටිව්ලි ඩිසයින් කරලා තියෙනවා පහසුවෙන් අර අවුරුදු ගාණක් තිස්සේ අපි අවුරුදු 1 වසරේ සිට 13 වසර දක්වා අපි ඉගෙන ගන්නවා ලංකාවේ ඉංග්‍රීසි. අදටත් බෑ. ඇයි එහෙම උනේ? ඉතින් අපි ඒක අර ඕගොල්ලෝ දැන් අතරම දිනේෂුත් කිව්වා තනුජයත් කිව්වා අපි ලියන්න විතරයි ඉගෙන ගන්න. අපි මේ එක සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙන ගන්න. ඒක භාෂාවක් විදිහට නෙමෙයි ඉගෙන ගන්න. ඉතින් ඒ ගැටලු මගහැරලා මේ බොහොම ප්‍රායෝගිකව මේක ප්‍රැක්ටිකල් ට්‍රේනින් එකක්. ප්‍රායෝගිකව එදිනදා ජීවිතයට උපකාරී වෙන විදිහට ඒක යූස් කරන විදිහට සෙනාරියෝස් අරගෙන කේස් ස්ටඩීස් අරගෙන තමයි මේක කතා කරන්නේ. එතකොට මේක උගන්වන්න ඉන්නේ අපි දැන් ටීචර්ස්ලා දෙන්නෙක් මේකට සම්බන්ධ කරගෙන ඉන්නවා. ඒ දෙන්නම ක්වොලිෆයිඩ් අය ලංකාවේ අවුරුදු ගාණක් උගන්වලා විවිධ ලෙවල් වල උගන්වලා එක්ස්පීරියන්ස් තියෙන අය. ඒ වගේම UK වලත් ක්වොලිෆයිඩ් අය. ඉතින් හැබැයි ඕගොල්ලන්ට පහසුවක් දෙනවා. අපි කෙලින්ම වෙන විදේශිකයෙක් ගෙනලා මෙතන අතහැරියොත් අපි බේසික් ලෙවල් එකෙන් එන කෙනෙක්ට ඒ මූලික ගැම්ම ගන්න අමාරු වෙන්න පුළුවන්. මොකද එයාට අර සිංහලෙන් දෙන තල්ලුව දෙන්න බෑනේ. ඒ නිසා තමයි අපි ශ්‍රී ලාංකිකයෝ දෙන්නෙක්ම මේකට සම්බන්ධ කරන්නේ. එතකොට මේ බේසික් ලෙවල් එකේ යන කෙනෙක්ට අර යම් මට්ටමක සිංහල තල්ලුවත් එක්ක මේ ඉංග්‍රීසියට යන්න මේ අවශ්‍ය කරන ප්ලැට්ෆෝම් එක හැදෙනවා. ඉතින් ඕන ඒක මම කිය ඕනම ලෙවල් එකක ඉන්න කෙනෙක්ට මේ උගන්වන ලංකාවේ ටීචර්ස්ලා මෙහෙ ඉන්න ලංකාවේ ටීචර්ස්ලා ඉතින් ඒගොල්ලෝ බොහොම සරලව මේ වැඩේ කරයි. ඒකට ක්වොලිෆයිඩ් සහ ස්කිල් පිරිසක් අපිත් එක්ක ඉන්නවා මේ කෝස් එක කන්ඩක්ට් කරන්න. රයිට්. හරි. තනු මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් නිමේෂ් මේ මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයානේ ප්‍රශ්න නෑ ඔයා අත උස්සන්න බලන්න. මේක නෑනේ අපර මේ Google Meet වල කියන්නේ. Zoom වල නේ තියෙන්නේ. ඔව්. නැත්නම් බෙල් එකක් තියා ගන්න ඕනේ අර මෙහෙම කරලා. රයිට්. මේ හරි ඔයා අහන්නකෝ මම ඊට පස්සේ. මගේ ප්‍රශ්නේ තමයි නිමේෂ් ඔයා මේ කෝස් එක ටාගට් කරන B1 B2 ස්කිල් වර්ක් වීසා ගන්න කෙනෙක්ට අවශ්‍ය වෙන හින්දා. හැබැයි මම දකිනවා මේකේ ඒකම නෙමෙයි දැන් ඉස්සරහට ඉමිග්‍රේෂන් ලෝස් වයිට් පේපර් එකක් දාලා දින ඒක වෙයිද නැද්ද කියන අපි දන්නේ නැහැ. හැබැයි නොවෙන් තරමට හොඳයි. හැබැයි වුණොත් මම හිතන්නේ අපිට මේ ඩිපෙන්ඩන්ට්ත් ඉංග්‍රීසි රික්වයර් වෙන අවස්ථාවක් ඒකේ තියෙනවා. ඔව් දැනටත් ඒක ඔල්රෙඩි අප්‍රූව්ඩ්. දැන් මේ ජනවාරි ඉඳලා ඩිපෙන්ඩන්ට්ත් මේ ඕන වෙනවා. මේ ඉන්ඩියන් කෙන ILR ගන්න ඇවිල්ලා ILR ගන්න. ඔව් එතකොට ILR ගන්න අවශ්‍ය වෙනවා දැන්. අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මෙහි ඉන්න අයට නෙමෙයි මේ කියන්නේ ඇවිල්ලා ඉන්න අයටත් අවශ්‍ය වෙනවා ඒකනේ. අවශ්‍ය වෙනවා ILR එක ගන්න. එතකොට ඒගොල්ලන්ට ILR ගදී කොහොමත් අවශ්‍ය වෙනවා කලිනුත්. හැබැයි තිබ්බේ බොහොම බේසික් ලෙවල් එකක්. හැබැයි දැන් B1 ලෙවල් එකට අවශ්‍ය වෙනවා Life in UK ටෙස්ට් එකත් එක්ක. Life in UK ටෙස්ට් එකත් එක්ක. ඉතින් මේ Life in UK ටෙස්ට් එකේ නා ඒක ලියන්න ඉංග්‍රීසි ඕනේ නේද? ඔව් ඒක ලියන්නත් ඉංග්‍රීසි ඕනේ. මේ ඔයා කියන්නේ මේ සිටිසන්ෂිප් එක ගන්නනේ. ඕකේ රයිට්. ඕකේ එතකොට මේ දැම්ම ඉඳලා ඔයාගේ කරියර් එක හදාගෙන යන්න මේ මම හිතන්නේ මේ කෝස් එකකට හරි මම කියන්නේ අපි මේ ප්‍රශ්නේ මතුවලා අරගෙන දැන් මගේ පැත්තේ මම නිමේෂ්ගේ කෝස් එකටම යන්න කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි සීරියස් ප්‍රශ්නයක් ඔන්න දැන් එනවා. ඔයාලා රෙඩි වෙන එක තමයි ඔයගොල්ලන්ගේ වැඩේ. ඉතින් මේ සමහර විට මේ කෝස් එක මම කියන්නේ මේ අපිට මේ නිමේෂ්ගේ අනිත් වැඩත් එක බලද්දි මේක සුපර් ප්‍රොඩක්ට් එකක් වෙයි කියලා අපිට හිතෙනවා. ඉතින් මේ ඒකින්ද මේ වැඩේට ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න මේක ස්කෑන් කරන්න දැම්ම ෆෝම් එක සබ්මිට් කරන්න මේ ඔල්රෙඩි
එකනවාට සමහර විට ඉංගලිෂ් මේ කතා කරන්න පුළුවන් තවට යම්කිසි වගේ ලෙවල් එකක් දැනගන්න අවශ්‍ය නම් මම කියන්නේ ඔයාට ජොබ් එක රික්වයර්මන්ට් එකක් එනකන් ඉන්න ඕන B1 B2 කරන්න මේ නේද මේ මොකක් හරි අපිට ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා සහ මේ ඔයාගේ නොලෙජ් එක ඩෙවලොප් වෙනවා සහ මේ ඒ අතරතුර කමෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බ මේක නොමිලේද කියලා යුනිවර්සල් ට්‍රේඩින් ඔයා ඉන්නේ UK ඔයා තාම ඔයා ලංකාවේ මේ මානසිකත්වයෙන් ප්ලීස් මේ UK ප්‍රොෆෙෂනල්ස්ලා ඒගොල්ලන්ගේ සර්විස් එක දෙන්නේ සමහර වෙලාවට යම්කිසි ෆී එකක් මේකේ තියෙනවා. ඒක දැනගන්න ඔයාලට ඒකත් එක්කම සහ මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කොස්ට් එකක් යනවා. ඉතින් ඒ දේවල් එක්ක නොමිලේ මේ වගේ වැඩක් කරන්න අමාරුයි. Google Meet එක දෙන්නේ UK වලට පැය භාගයයි. මේ එතකොට ලංකාවට තමයි ඔය අන්ලිමිටඩ් දෙන්නේ. ඉතින් UK වලදී අපිට ගොඩාක් දේවල් වලට වියදම් කරන්න වෙනවා. මේ ඉතින් ඒකින්ද මේ අපි ඒ ගැන වෙනම කතා කරමු. රයිට්. මගේ ප්‍රශ්නය එක හැමෝටම මේ කෝස් එක අවශ්‍යයි. ෆීස් ගැන උනත් දැනගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අර contact details වලින් කතා කරලා ඒ details ටික එතනින් ගන්න පුළුවන්. ඩිස්ප්ලේ වෙන නම්බර් එකට කතා කරලා ඒ සම්බන්ධයෙන් තොරතුරු ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මම අර මේ නිමේෂි කලින් ප්‍රශ්න වල තව පොඩි අතුරු ප්‍රශ්නයක් හැටියට මට ආව දෙයක්. දැන් අපි පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන වැරදුනේ තියරි ඉගෙනගෙන. දැන් මේ කෝස් එක තියරිද ප්‍රැක්ටිකල්ද? يعني ප්‍රැක්ටිකල් වල දැන් අපි ඇත්තටම දකිනවා ප්‍රැක්ටිකල් ලොකු වැලියු එකක් තියෙනවා. ඉංග්‍රීසි කතා කරන්න ඕන මේ නේ. මේක කොහොමද හැඩ ගැහිලා තියෙන්නේ? මේක පැහැදිලිවම ප්‍රැක්ටිකල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක්. අපි තියරි කෝසස් කරන්නේ නැහැ. අපි යුනිවර්සිටි එකක් හෝ ඇකඩමි එකක් නෙමෙයි. අපි ප්‍රැක්ටිකල් වැඩ කරන කන්සල්ටන්සි ඒජන්සි එක. එතකොට මම පොඩ්ඩක් අපේ ෆ්‍රේම්වර්ක් එක පැහැදිලි කරොත් ඕක ලේසි වෙයි හැමෝටම අවබෝධ කරගන්න. අපි අත්‍තරම දැන් මම සම්බන්ධ වෙන්නේ විවික්ෂා ගෲප් එක වෙනුවෙන්ම උනාට මෙතනදී මේ කෝස් එක අපි ඩිලිවර් කරන්නේ විවික්ෂා ග්ලෝබල් ලිමිටඩ් කියන අපේ කම්පැනි එකේ. එතකොට විවික්ෂා ග්ලෝබල් ලිමිටඩ් එකේ තියෙන ඩිවිෂන්ස් තුනක්. එකක් ඉමිග්‍රේෂන්, අනිත් එක එඩියුකේෂන්, අනිත් එක බිස්නස්. එතකොට බිස්නස් කන්සල්ටන්සි පැත්ත අපි කරනවා. කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න තැන ඉඳලා අපි ඔය කතා කරපු ගිය සතියේ කතා කරා වගේ දේවල්. ඒ වගේම ඉමිග්‍රේෂන් අපි කතා කරනවා A to Z ඉමිග්‍රේෂන් level 1 එකේ මේ ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් ඔතොරිටි එකේ level 1 එකේ හැම සර්විස් එකක්ම අපි ඔෆර් කරනවා. ඉතින් අනිත් එක තමයි අපේ එඩියුකේෂන් ඩිවිෂන් එක. එඩියුකේෂන් ඩිවිෂන් එකෙන් අපේ වෙන සර්විස් කීපයක් තියෙනවා. එකක් UK යුනිවර්සිටි වලට දැන් අපිට පාර්ට්නර්ෂිප් එකකින් UK යුනිවර්සිටි 81ක් ඒ හැම එකටම අපි රික්‍රූට්මන්ට් කරනවා. ඊට අමතරව ලෝකල් කෝසස් වලට අපි රික්‍රූට්මන්ට් කරනවා. කියන්නේ මේ UK සිටිසන්ස්ලාට මේ ගවර්න්මන්ට් ෆන්ඩින් එක යන කෝසස් වලට අපි රික්‍රූට් කරනවා. ඊට අමතරව අපේ බිස්නස් ඩිවිෂන් එකේ සහ ඉමිග්‍රේෂන් ඩිවිෂන් එකේ එන ප්‍රායෝගික ප්‍රශ්න එකතු කරලා අපි කෝසස් ඔෆර් ප්‍රැක්ටිකල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ඔෆර් කරනවා අපේ এডুকেෂන් ඩිවිෂන් එක හරහා. ඉතින් ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒතකොට ඔකට දැන් පැහැදිලි වෙන්නේ නැති මේක මේ හුදෙක් තියරි උගන්වන කෝස් එකක් නෙමෙයි. මේ ප්‍රායෝගික ඇත්ත ජීවිතයේ මේ එදිනෙදා මිනිස්සු මුහුණ දෙන ගැටලු එකතු කරලා ඒකට සොලියුෂන් එකක් විදිහට හදවපු කෝස් එකක්. ට්‍රේනින් එක. ඒ ට්‍රේනින් එක තමයි අපි ඩිලිවර් කරන්නේ. එතකොට ඒක ඇතුලේ තියරි තියෙනවා. මොකද තියරි බැක් කරපයි භාෂාවක් නේ. ඒ තියරි නෙමෙයි මේකේ මූලික හරය. මේක හරය වෙන්නේ ප්‍රැක්ටිකලි දෙයක් කරගන්න ගන්න. දෙයක් කතා කරගන්න, දෙයක් කමියුනිකේට් කරගන්න එක. ඉතින් මේක පැහැදිලිවම සාමාන්‍ය ක්ලාස් රූම් තියරි සෙෂන් එකක් නෙමෙයි. මේක ප්‍රැක්ටිකල් සෙෂන් එකක්. ඒකකොට සෙනාරියෝ බේස්, කේස් ස්ටඩි බේස් තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් මම හිතනවා තරුණ උත්තරය හම්බුණා කියලා. ඔව් මේ අනිවාර්යෙන් ඒ කියන්නේ ඒක අපි ප්‍රායෝගිකව අත්දකින්න දෙයක්. ඉංග්‍රීසි ලියලා වැඩක් නැහැ තවදුරටත්. කතා කරන්න තමයි පුරුදු වෙන්න ඕන. එතන තමයි වැලියු එක තියෙන්නේ. ඉතින් ඕනිමේෂ් මට පැහැදිලි වැඩේ. මම හිතනවා ඔඩියන්ස් එකටත් පැහැදිලි කියලා මොන හරි ගැටලු තියෙනවා නම් තවදුරටත් ඒවා ගැන chat එක open. ඔයාට ඕන දෙයක් අහන්න පුළුවන් නිමේෂ්ගෙන් ප්‍රෝග්‍රෑම් එක ගැන. හරි. ඔතනින් ඉස්සරහට ගියොත් මේ ප්‍රෝග්‍රෑම් එක තුලින් අපි benefits ගැන කතා කරොත් නිමේෂ්. day to day life එකට අපේ day to day activities වලට කොහොම effect එකක් වෙයිද? ඒ කියන්නේ මොන වගේ benefit ටිකක් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ ඒ ට්‍රේනින් වෙන කෙනාට ලැබෙයිද කියන තැන ඉඳලා මම ප්‍රශ්නේ අහුවොත් benefits ගත්තොත් day to day life එකට infinite. හේතුව අපි මම ඉස්සෙල්ලත් මගේ අතින් කියවුණා අපි GP ගාවට ගිහලා සමහර වෙලාවට අපිට තියෙන medical condition එක හරියට describe කරගන්න බෑ. යන්නේ එහෙකට අරන් GP හරවල එවනවා නෑ ප්‍රශ්නයක් නෑ කියලා.
හැබැයි ඊට වඩා ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ එහෙම ප්‍රායෝගික ගැටලු වල ඉන්න සමහර වෙලාවට තමන්ගේ පොඩි දරුව දැන් ගොඩක්ලා ඩිපෙන්ඩන්ට්ලා මේ ඉංග්‍රීසි රික්වයර්න්මන්ට් එක නැතුව ආවා ඉන්නවනේ. ඒතකොට ඒ වගේ වෙලාවට ඩිපෙන්ඩන්ට් අරන් යනවා තමන්ගේ දරුවව මේ කියන්නේ දැන් ළමයි දැන් අවුරුදු ගානක් මේට ඇවිල්ලා කට්ටිය ළමයි ඉපදිලා ඉන්නවා මෙහෙ. ඉතින් ජීපී ගාවට අරන් ගිහලා තමන්ගේ දරුවගේ ලෙඩේ හරියට මොකක් හරි තියෙන ප්‍රශ්නේ ඩිස්ක්‍රයිබ් කරගන්න බැරි ඉන්න මේ ප්‍රායෝගිකව මේ ඇත්ත ජීවිතේ අපි දැකලා තියෙන දේවල් මේ කියන්නේ. ඉතින් ඒ වගේ සෙනාරියෝස් තියෙනවා. ආයේ ඉස්කෝලේකට ගිහලා පේරන්ට්ස් මීටින් එකකට ෆේස් කරගන්න බෑ. කියන්නේ මොනවද මේ දරුවා ගැන කතා කරන්නේ? ඒ දේවල් ගැන හරියට අවබෝධ කරගන්න බැරි දෙමව්පියෝ ඉන්නවා. ඉතින් ලන්ඩන් එහෙම හදිසියෙ ගියොත් හදිසියෙ බස් එක කොහෙද කෝච්චිය කොහෙද කියලා හොයාගන්න බැරුව ඒ බෝඩ් ටික කියව ගන්න බැරුව ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන අය ඉන්නවා. ඉතින් එතකොට ශොපින් මෝල් එකද පබ්ලික් ප්ලේස් එකක්ද ට්‍රාන්ස්පෝර්ටේෂන් වලදීද මේ හැම දෙයකදීම මේක වැදගත් වෙනවා. මේ එකක් ගැන අපි ඉංග්‍රීසි දැනන් හිටියත් මේක මේ ප්‍රායෝගිකව අපේ මෙහි පාවිච්චි වෙන භාෂාවත් එක්ක ප්‍රායෝගික ව්‍යවහාරයත් එක්ක කෙනෙක්ගෙන් දෙයක් අහන්න ඕන වුණත් කොහොමද ඒක අහන්නේ මේ බස් එක කොහෙටද යන්නේ හදිසියේදී දැන් ට්‍රේන් රේල්වේ ස්ටේෂන් එකේ ඉද්දි සමහරවිට ට්‍රේන්ස් කැන්සල් වෙනවා මේ වෙන ට්‍රේන් එකකට යන්න කියනවා වෙන ප්ලැට්ෆෝම් එකකට යන්න කියනවා ඒ වගේ අමාරු වෙట్లా ඉන්න මිනිස්සු ඕන තරම් දකිනවා කියන්නේ ඊට පස්සේ කවුරු හරි මේ අපේ හැම පාට තියෙන කෙනෙක් හොයලා බලලා ගිහිල්ලා ඊට පස්සේ ඔය අත්දැකීම් ඇති ඕගොල්ලන්ටත් මේ දැන් රේල්වේ ස්ටේෂන් එකේ මිද්දි දැන් අපි බ්‍රවුන් කලර් නේ ඒකට අපි ගොඩක් අය හිතන අපි ඉන්දියන් කියලා. එතකොට අර බොහොම අමාරුවෙන් අර මේ අපි අපේ වචනෙන් කියොත් අනාථ වෙලා එතන බොහොම කර කියාගන්න දෙයක් නැතුව ඉන්න මිනිස්සු සමහරවිට වෙලා හින්දියෙන් කතා කරලා අහනවා මේ ට්‍රේන් එක යන්නේ කොහෙටද එහෙටද මෙහෙටද යන්නේ කියලා. ඒ වගේ ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කතා කරගන්න බයයි කෙනෙක්ට කියන්න දෙයක් මේ කියන්නේ ඒක පැහැදිලි කරගන්න බෑ තමයි අහන්න ඕන දේ. ඉතින් ඒ වගේ දේවල් ඕන තරම් වෙනවා. ඉතින් ලංකාවෙත් වෙනවනේ ඒකද අපි ට්‍රේන් එකක් කැන්සල් වෙනවා. මේ හරියට ඒක වෙනවා. මේ ඉතින් ප්ලැට්ෆෝම්ස් චේන්ජ් කරනවා. අර ටිකට් එක තියෙන එක නෙමෙයි ඊට පස්සේ වෙන තැනකට යන්න ඕනේ. ඉතින් ඔය වගේ ප්‍රායෝගික ඒක මම කිව්වේ මේ ඉන්ෆිනිට් කියලා මේකෙන් ලැබෙන බෙනිෆිට්ස් එදිනදා ජීවිතේට. ඒ වගේම භාෂාවක් කියන්නේ කල්චර් එකකට ගේට්වේ එකක්. යම් සංස්කෘතියකට ඒ සංස්කෘතිය ඇතුළට යන්න තියෙන ගේට්වේ එක ගේට්ටුව තමයි මේ භාෂාව කියන්නේ. ඉතින් හොඳම උදාහරණය තමයි ලංකාවේ හරි ප්‍රසිද්ධයිනේ අපේ ආයත මේ කොරියන් නාට්‍ය. කොරියන් දේවල් බලනවනේ කොට. හැබැයි අපිට ඔය කොරියන් දේවල් බලන්න පුළුවන් වෙයිද? ඔකේ සබ්ටයිටල් හරි එහෙම නැත්නම් ඉංග්‍රීසි ඩබ් කරලා හරි නොතිබ්බන. නෑ නේ. හැබැයි අපි දැන් ඔච්චර වැළඳගෙන තියෙන ආදරය කරන කල්චර් එක ඒ භාෂාවෙන් අපිට වැහිලා තිබිලා තියෙන මෙච්චරක. මම පුද්ගලික කොරියන් ෆෑන් කෙනෙක් නෙමෙයි මම මේ කියන්නේ මේක අතිශය ප්‍රසිද්ධයි ලංකාවේ. ලංකාවේ විතර නෙමෙයි UK වලත් හැමතැනම. ඉතින් මේ ඒ වගේ තත්ත්වයක් තියෙද්දි අනිවාර්යෙන්ම මේ ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ මේ භාෂාවකින් කල්චර් එකක් දැනගන්න තියෙන මේ කොයිතරම් ලොකු වටිනාකමක් තියෙනවද කියන එක. එතකොට UK කල්චර් එක අනිවාර්යෙන්ම අපි UK කල්චර් එක ඇතුළට යන්න එපායි දැන් මේ රටේ ජීවත් වෙන්න. එතකොට දැන් කල්චර් එක කියන අපිට චිත්‍රපටියක් රස විඳින්න දැන් අපි ඉරාන් භාෂාව දන්නේ නැහැ කියලා හිතමු අපි ඉරාන් දැන් මම නිකන් උදාහරණයකට ගන්න රැන්ඩම්ලි. එතකොට ඉරාන් වලින් ඉරාන් භාෂාවෙන් මූවි එකක් තියෙනවා අපිට බලන්න බෑනේ. හැබැයි මූවි එක ගොඩාක් ලස්සන වෙන්න පුළුවන්. ඒ වගේ මේ අපි කල්චර් එකක් රස විඳින්න කල්චර් එකක් ඇතුළට යන්න බාධාවක් අපිට මේ භාෂාව. ඉතින් හැබැයි ගොඩාක් ඒ තියෙන අනිත් හැම කල්චර් එකම දේවල් ගොඩක් ලා ට්‍රාන්ස්ලේට් වෙන්නේ ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එක විදියට ඉංග්‍රීසි වලට. ඉතින් ඒ වගේ අර විශාල ලෝකයක විශාල වපසරියක තියෙන දේවල් අපිට විවෘත වෙනවා අපි මේ භාෂාව ඉගෙන ගත්තම යම් මට්ටමකට අපිට මේකෙන් පාවිච්චි කරන්න පුළුවන් වුණා. එතකොට එතන තමයි මේක පර්සනල් බෙනිෆිට් එකක් තමයි ඉම්ප්‍රූව්මන්ට් එකට තියෙන ලොකු අත්දැකීමක් වෙනවා. භාෂාව ප්‍රායෝගිකව ඉම්ප්‍රූව් කරගන්න එක ප්‍රායෝගිකව රස විඳින්න. කියන්නේ අපිට චිත්‍රපටියක් බලන්න පුළුවන් මට්ටමට සංගීතය රස විඳින්න පුළුවන් මට්ටමට මම කලින් කිව්ව ප්‍රායෝගික ජීවිතේ කර ට්‍රාන්ස්පෝර්ටේෂන් ෂොපින් වගේ දේවල් වලට හෙල්ත් කෙයාර් එහෙම නැත්නම් වගේ දේවල්ට අමතරව තමන්ගේ රස වින්දනයට පුද්ගලයෙක් විදිහට ජීවිතයට අතිශය වැදගත් දෙයක් මේක. right හරි. ඇත්තටම මේ භාෂාව කියන එක මේ කියන්නේ අපිට ලෝකයේ එක විදිහට දැනුම ගොඩක් කලාවට ස්ටෝ වෙලා තියෙන්නේ මේ කියන්නේ ඉංග්‍රීසි වලින් තමයි. තව ලැන්ග්වේජ් වලින් තියෙන මම නැහැ කියන්නේ. ඒ අපිට පහසුවෙන් රීච් කරගන්න පුළුවන් වෙන විදිහට තියෙන්නේ ඉංග්‍රීසි වලින්. හැබැයි අපේ ඉංග්‍රීසි කියවලා අපි තේරුම් ගත්තට අර ඒක අවබෝධ කරගන්නවා කියන එක වෙනස්. ඒකින්ද අපිට ලැන්ග්වේජ් එකක් හරියට අපි හැන්ඩල් කරන්න දන්නවද කියන එක ගැන තමයි ප්‍රශ්නේට තියෙන්නේ.
ඉතිං දැනුම හැම භාෂාවකම හැම තැනකම තියෙන ලෝකය පුරා කියනවා ඒ ඔක්කම එකතු කරන එකතු වෙන තැන තමයි ඉංග්‍රීසි අද ඒකට අපි කැමතිලා කැමතිද කියන එක නෙමේ මෙතන තියෙන ප්‍රශ්නේ දැන් මේ අද වර්තමාන ලෝකෙ හැඩගැහිලා තියෙන එහෙමයි ඒ තැනට ඒක මේ බ්‍රිතාන්‍ය මේ එම්පයර් එක මේ ලෝකෙම ලෝකෙන් බාහිරට වඩා අල්ලන් හිටියනේ ඒකත් හේතුවක් වෙන්න ඒක ප්‍රධාන හේතුව මේ ඉංග්‍රීසි භාෂාව මෙච්චර ප්‍රචලිත වෙන්නේ ඒ ඔක්කොම අතීතය හැබැයි වර්තමානයේ අපි ජීවත් වෙද්දී දැන් ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් වෙලා තියෙන ඉංග්‍රීසි ඒකට මේ ලෝකෙ පුරා තියෙන දැනුම විවිධ ජාතීන් අතර තියෙන දැනුම හැමතේම ට්‍රාන්ස්ලේට් වෙන්නේ ඉංග්‍රීසියට ඉතින් අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තා කියන්නේ අර බොහෝ විශාල දැනුම් පද්ධති වලට අපිට මාර්ගය විවෘත ඉතින් මේ ආරාධනා කරන ඔයගලන්ට අයිපරක් අපි QR එක ස්කෑන් කරන්න දානවා ආරාධනා කරන කෝස් එක රෙජිස්ටර්ලා බලන්න කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා අපි අයි දිනේශ් මාතෘකාවට එමු රයිට් නිමේෂ් අද දවසේ මේ වැඩේට අදාළව මම ලෑස්ති කරගත්ත නැත්තම් මං අහන්න බලාපොරොත්තු වෙන අවසාන ප්‍රශ්නේ ඉංග්‍රීසි හදාගනිද්දි නැත්නම් ඉංග්‍රීසි අපි ඉම්ප්‍රූව් කරගන්නකොට මේ ප්‍රෝග්‍රෑම් එක වගේම මේකට ජොයින් වෙනවත් එක්කම ඒ හා සමානවම අපි තව මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියන්නේ කොහොමද අපි අපේ අනිත් වටපිටාව හැඩගස්ව ගන්න අපේ අනිත් ක්‍රියාකාරකම් කොහොමද හැඩගස්ව ගන්න ඕන අපේ ඉංග්‍රීසි ලෙවල් එක ඉම්ප්‍රූව් කරගන්න ඕකට ලස්සන කතා ගොඩක් තියෙනවා මම පුද්ගලිකව මම ඉංග්‍රීසි ගෙන ගත්තේ මුලින්ම කාටුන් බල ඉතින් ඔය වගේ කියන්නේ අපිට බොහොම සරල පහසු ලස්සන දේවල් තියෙනවා කරන්න පුළුවන් ඉතින් ඒ වගේ වැදගත්ම දේ අපි ප්‍රායෝගිකව UK වලදී කතා කරොත් අපි මෙතන තියෙනවා day to day English and workplace English කියලා දෙකක්. ඉතින් අපි day to day English ප්‍රගුණ කරොත් අපිට workplace එකේ ඉන්න මිනිස්සෙක් එක්ක එතන තියෙන ඇතුලේ තියෙන මේ පොඩි මේ groups තියෙනවානේ work groups. ඉතින් ඒවත් එක්ක එකතු වෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක අදට වඩා හෙට එහෙම නැත්නම් මේ සතියට වඩා ලබන සතියේ අපි කතා කරන දේවල් වැඩි. ඉතින් ඒ කල්චර් එකේ තියෙන පොදු දේවල් හොයාගන්න. අපි ෆුට්බෝල් ෆෑන් කෙනෙක් නොවෙන්න පුළුවන්. අපි සමහරවිට ක්‍රිකට් කියන්නේ දැන් UK වල ටිකක් අඩු වෙලා තියෙනවා ප්‍රසිද්ධිය. නමුත් තාම තියෙනවා. අපි දැන් යෝක්ෂයර් වගේ පැත්තකට ගියොත් ක්‍රිකට් කියන්නේ ගොඩාක් ප්‍රසිද්ධියක් තියෙන දෙයක්. හැබැයි සමහර මිඩ්ලන්ඩ්ස් වල එහෙම ක්‍රිකට් වල ලොකු ප්‍රසිද්ධියක් නැහැ. හැබැයි මේ රටේ හැමතැනම ෆුට්බෝල් එක වගේ ප්‍රසිද්ධයි. ඉතින් ඔය වගේ පොදු ග්‍රවුන්ඩ්ස් කියන්නේ කොමන් ග්‍රවුන්ඩ්ස් එක අපිට ඉංග්‍රීසි පුළුවන්. කියන්නේ අපි සමහර දේවල් සරල පුංචි දේවල් එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන ප්‍රායෝගික දේවල් එක්ක අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් තමයි චිත්‍රපටි කියලා කියන්නේ. එහෙම නැත්නම් ටීවී සීරීස් කියලා කියන්නේ. ඒ වයින් අපිට කියන්නේ සමහරලාට මේ හරිම ඉංග්‍රීසි නෙමෙයි. හැබැයි මේ කල්චර් එක මික්ස් වෙන්න කල්චර් එක අඳුන ගන්න මිනිස්සු කතා කරන දේවල් එදිනෙදා සමහරලාට මේ කියන දේ ඒ ආකාරයෙන්ම ඉන්නක නෙමෙයි තියෙන්නේ. ඒ වගේ දේ ඕන තරම් තියෙනවනේ. සමහරලාට අපි පාවිච්චි කරන වචනවලදී මේ දැන් අපි මෙහෙට එනකම්ම දැන් සරල උදාහරණ මේ UK වුණ හැමෝම දන්න පුංචි දෙයක් මේ අපි මෙහෙට අපි අහන්නේ how are you කියලානේ සාමාන්‍ය මිනිස්සුන් කොහොමද කියලා අහන එක. හැබැයි මෙහිදී how are you කියලා අහනවා දැකලා තියෙනවද? ඔය දෙන්න එක්කෙනෙක්. ගොඩාක් වෙලාවට you all right කියලා එක ප්‍රශ්නයක් විදියටත් නෙමෙයි ස්ටේට්මන්ට් එකක් විදියට නෑනේ you all right. මේ ඉතින් ඒ වගේ ඒ කල්චර්ස් අනුව සමහරවිට ඒක මම අර කිව්වේ භාෂාවේ ග්‍රැමර්ම නෙමෙයි. මේ අර අපි ඒක අඳුනගන්නේ නැහැ අපි එකපාරට අපිට කල්චර් එකෙන් වෙනස් වෙන්නේ ඒක අපිට කල්චර් එකට යන්න අමාරු එකයි අර එකපාරටම you all කියලා මෙහෙම මිනිස්සෙක් ඇහුවම අපි නිකන් බය වෙලා බලන් ඉන්නවා නම් අපි ඉංග්‍රීසි වල දන්නේ නෙමෙයිනේ අපි ඉංග්‍රීසි දන්නවා වැඩි මේ ඒක අහපු විදිය වැරදි ඒ හින්දා අපි ඒක දිහා බලාගෙන ඉන්නවා ඉතින් එතනදී අපි ඒ කල්චර් එකට ඉන්ටග්‍රේට් වෙන්න නම් කල්චර් එක ඉගෙන ගන්න. කල්චර් ඉගෙන ගන්න පුංචි සරල පොදු දේවල් හඳුනා ගන්න ඕනේ. ෆුට්බෝල් වෙන්න පුළුවන්, මූවිස් වෙන්න පුළුවන්. ඔය වගේ එහෙම නැත්තම් තව සරල පුංචි නිකන්
නිවුස් එකක් වෙන්න පුළුවන් BBC යන දෙයක් වෙන්න පුළුවන් ඒ පුංචි දේවල් අපේ අර සෝෂල් ගෲප් අතර කතා කරන්න ඒ කතද්දි අපිව නිකම් ඉම්ප්‍රූව් වෙනවා අපි කල්චර් එකට ඉන්ටග්‍රේට් වෙනවා ඔව් නිමේෂ් thank you අද ඉතින් මේ වැඩේ දැනුවත් කිරීම ගැන අපිත් එක්ක එකතු වුණාට ඉතින් ඔයාට ගිය සතියේත් විවිධශයකින්මයි මේ වීක් එකත් ඔයා සම්බන්ධ වෙලා මේ වැඩේ අපි හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන වටිනාකම සහ ඒ වෙනුවෙන් කරන්න ඕන කැපකිරීම ඉංග්‍රීසි වල වැලියු එක ඉස්සරහට එන ලීගල් රික්වයර්මන්ට්ස් ඔය දේවල් ගැන අපිට පුළුවන් ආකාරයෙන් මේ කාලය ඇතුලේ අපි කතා කරා නිමේෂ් අවසාන වශයෙන් ඔයාට මොනවා හරි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා නම් මේ අවස්ථාව ගන්න පුළුවන් ඇත්තටම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක මේ අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකටම එනවා කියන එක නෙමෙයි හැබැයි මේ UK වලට ඉන්ටග්‍රේට් වෙන එක ගොඩාක් වටිනවා මොකද අපි දකින දෙයක් තමයි අපේ අය ගොඩක් ටැලන්ටඩ් ගොඩාක් ස්කිල්ස් තියෙන හැබැයි ස්කිල්ස් පාවිච්චි කරන්න තියෙන ලොකු බාධාවක් මේ භාෂාවටත් වඩා භාෂාව පාවිච්චි කරන්න නොදන්නකම මේ කල්චර් එක ඇතුලේ ඉතින් ඔය තියෙන පුංචි අඩුපාඩුව පුංචි දේ හදාගන්න පුළුවන් නම් අපේ ගාවට මෙන්න අවශ්‍ය නැහැ හැබැයි හදාගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් අසීමිතයි ඉතින් මේක ඇතුලේ අපි කලින් පටන් ගද්දිම කිව්වා වගේ අපි මාස 3කට බිස්නස් 40ක් ගොඩ නැගුවා ඉතින් ඒ ඔක්කොම මේ අපේ මිනිස්සු මේ තියෙන මේ අපි හැමෝටම තියෙන මේ පුංචි අඩුපාඩු මේ හැමදේම එක තමයි මේ ගමන යන්නේ ඉතින් ඒ හින්දා තමයි අපි කතා කරලා මේ දේවල් හදාගන්නේ ඒවට අවශ්‍ය විසඳුමුත් අපිම දෙන්නේ ඉතින් ඒ දේ හදාගන්න ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් ටච් කරන්න පුළුවන් එක රාමුවක කොටු වෙන්න එපා ලංකාවේ හෝ වෙනත් පොඩි කල්චර් එකක් ඇතුලේ ඉර වෙන්න එපා එතනින් එහාට යන්න මේක ඇතුලේ මේ UK ඇතුලේ ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා ඒ ඔපචුනිටිස් වලට ඇක්සස් කරන්න ඒ දේවල් බලන්න බිස්නස් අසීමිතව කරන්න පුළුවන් මේක ඇතුලේ ඇත්තටම බිස්නස් පැත්ත බැලුවොත් බිස්නස් විතරක් නෙමෙයි දැන් හැමෝම බිස්නස් කරන්න ආස නැති වෙන්නත් පුළුවන් හැබැයි ඔබේ රසවින්දනයට මේක ඇතුලේ සරලවම කිව්වොත් මේක ඇතුළට ආවේ සතුටින් ජීවත් වෙන්න අලුත් ලයිෆ් එකක් බලාපොරොත්තු වෙන්න මෙහෙට ආවේ ඉතින් ඒ ලයිෆ් එක ලබා ගන්න ඔබ තාම ඒක ලබාගෙන නැහැ ගොඩක් අය සමහරු අර හිටියටත් වඩා මේ ස්ටෙප් ගානක් පස්සට ගිහලා දැන් ජීවත් වෙන්නේ ලංකාවේ හිටියටත් වඩා මේ ආවට මේ දැන් අර ආව හින්දා ඉන්නවා මේ එහෙම මිනිස්සු ඕන තරම් ඉන්නවා ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ මේකට ආවා දැන් හරි මෙතන ඉඳන් අපි ගොඩ නැගිමු මේ තියෙන ඔපචුනිටිස් අසීමිතයි ඒ දේවල් ඇක්සස් කරන්න තියෙන මේ පුංචි බාධා මග අරගමු ඒවට තමයි අපිත් උදව් කරන්නේ අපෙන් හෝ කාගෙන් හෝ කමන්නේ උදව් අරගෙන ඒ තැනට යන්න ඒක තමයි අපිටත් දකින්න ඕනේ ඉතින් එහෙනම් මේ නිමෙස්ට කොහොම ස්තුතියි කියලා හරියන්නේ නැහැ මොකද තව එපිසෝඩ් 4කින් ආයෙ එන්න උනොත් එහෙම මේ කියලා ඉතින් මේ රයිට් අපිට දක්ව සහයෝගයට නියමයි එදා වගේම තාමත් ඒ ආදරයට ඒ ලෙන්ගතුකමට අපිට හදවතින්ම බොහොම ස්තුතියි ඉතින් ෆෑන්ස්ට අපි තැන්ක් යූ කියලා කියනවා අපිත් එක්ක රැඳලා හිටියට අපේ මේ බයිලාව අහගෙන හිටියට අපිව අරගෙන යනවට ඉස්සරහට ඕගලන්ගේ යහළුවන් අතරට අපිව අරගෙන යනවට බොහොම ස්තුතියි ඉතින් තවත් අලුත් දවසක අලුත් කන්ටෙන්ට් එකක් කරන්න බලාපොරොත්තු මොකද සුපුරුදු බ්‍රහස්පතින්දා උරුපුරු ඩබල ආයෙ එනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් අපි ගිහිල්ලා එන්නම් හැමෝටම ජය වේවා